දන්නවා ඔයාලා කවුරුත් මාව දන්නේ නැහැ. මේක මගේ ෆස්ට් YouTube වීඩියෝ එක. ඉතින් මේක මගේ ලොකු ආසාවක්. මම කාලයක් තිස්සේ කරන්න හිතාගෙන හිටපු කාලයක් තිස්සේ කරන්න ප්ලෑන් කරපු දෙයක්. හැබැයි කවදාවත් කරේ නැහැ. ඉතින් මට ඊයේ නිකමට හිතුණා ඇයි මම මේක කරන්නේ නැත්තේ කියලා. ඒක හින්දා මම අද පොඩ්ඩක් හිතුවා මගේ ෆස්ට් වීඩියෝ එක ෂූට් කරලා බලන්න. මම මුලින්ම මං ගැන කියන්නම්. මම කවි. දැනට ජපානයේ සාතු සේවිකාවක් විදිහට වැඩ කරනවා. ඉතින් මේ YouTube channel එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න හිතාගෙන ඉන්නේ ජපන් භාෂාව සම්බන්ධව, ජපානයේ සාතු සේවාව සම්බන්ධව, ඒ වගේම ජපානයට එන කෙනෙක් මොනවද සාමාන්‍ය ලංකාවෙන් හදාගෙන එන ක්වොලිෆිකේෂන්ස් ඔය වගේ දේවල් සම්බන්ධව. මෙහෙමයි. මේ කිසිම ෆීල්ඩ් එකක මම අන්තිමටම ගියපු කෙනෙක් හෝ මේ හැම දෙයක් ගැනම මම 100% දන්න කෙනෙක් නෙමෙයි. මේ හැමදේම මමත් එක්ස්පීරියන්ස් කරන ගමන්, මමත් අත්දැකීම් ලබන ගමන් සහ මම ලබාගත් අත්දැකීම් එක තමයි මම ඔයාලත් එක්ක මේ දේවල් ගැන කතා කරන්නේ. ඉතින් මම දක්වන්නේ මගේ අදහස පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ සම්පූර්ණ නිදහස ඔයාලට තියෙනවා. ඔයාලගේ අදහස් දක්වන්න. ඒක හින්දා මං කියන සමහර දේවල් වලට ඔයාලා එකඟ නොවෙන්න පුළුවන්. මං කියන සමහර දේවල් පොඩ්ඩක් පරස්පර විරෝධී වෙන්න පුළුවන්. මොකද අපි හැමෝගෙම එකිනෙකාගේ අදහස් 100% ගැලපෙන්නේ නැහැ. ඉතින් මගේ අදහසත් අහලා ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා ඉල්ලනවා. එහෙනම් මගේ දෙවෙනි වීඩියෝ එකේ ඔයාලා හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා.じゃあ皆さんまたね。